සියලු දෙනාට සුබ දවසක්. අද දවසේ මම බෙදාගන්න යන දේව වචනය දෙවියන් වහන්සේ ගීතාවලි 68:19 කියනවා. දවස්පතා අපේ බර උසුලන්නා වූ අපේ ගැලවුම් කාර්යෝ දෙවියන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. මෙතන හඳුන්වලා දෙනවා දෙවියන් වහන්සේ දෛනිකව අපේ බර උසුලන තරන් වහන්සේ කියලා. ඒ වගේම ගීතාවලියේ 55:22 දෙවියන් වහන්සේ මෙසේ කියනවා, නුඹේ බර ස්වාමින් පිට තබව උන්වහන්සේ නුඹ උසුලනසේක. උන්වහන්සේ කිසි කලකත් ධර්මිෂයා සෙලවෙන්ට නොදෙනසේක. මෙතනත් උන්වහන්සේ කියනවා අපේ බර උන්වහන්සේ පිට තබන්න කියලා. ඒ වගේම 1 පේතුරුස් 5:7 වචනේ මෙසේ කියනවා, උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ සෑම කරදර උන්වහන්සේ පිට තබාපල්ලා. මෙතන ඉංග්‍රීසි බයිබලයේ කියන්නේ ඇන්සයිටි කියලා. ඒ කියන්නේ ස්ට්‍රෙස්, පීඩනය. අපි සමහරලාට අපේ පීඩනය යවන්නේ අපේ දරුවන් මතින්. එහෙම නැත්නම් අපේ භාර්යාව මතින්. එහෙම නැත්නම් අපේ ස්වාමි පුරුෂයා මතින්. වැඩ කරන තැන නම් අපේ යටතේ සිටින අපේ වැඩකාර අය මත, අපේ සිටින ගෝලයෝ මත, අපේ සිටින අපේ යටතේ ඉන්න සේවකයෝ මත. එහෙම නැත්නම් බස් ඩ්‍රයිවර්ගෙන්, එහෙම නැත්නම් අපේ ට්‍රයිෂෝ කියන ට්‍රයිෂෝ ඩ්‍රයිවර්ගෙන්, එහෙම නැත්නම් පාරේ ඉන්න මිනිස්සෙක්ගෙන්, එහෙම නැත්නම් අපේ කුණු ටික අපි තව තැනකට දාලා අපේ පීඩනය අපි තවත් මිනිස්සෙකුට පාස් කරනවා. එහෙම නැත්නම් අපේ කරදරේ අපි වෙන කාට හරි මත තබනවා. එහෙම නැත්නම් අපේ කරදරේ අල්ලපු ගෙදර එක්කෙනා මත තබනවා. නැත්නම් අපේ සහෝදරයා මත තබනවා. එහෙම නැත්නම් අපේ දේව සේවකයා මත තබනවා. අපේ උගන්වන ගුරුවරයා මත තබනවා. ඉතින් මේ අපි පුරුදු වෙලා ඉන්නවා අපේ බර වෙන එක්කෙනෙක් මත තබන්න. හැබැයි බයිබලයේ අපි උගන්වන්නේ හරි දේ අපේ බර දෙවියන් වහන්සේ මත තබන්න කියලා. තවත් බයිබල් පද තියෙනවා මේ සම්බන්ධයෙන්. ගීතාවලි 81:6 කියනවා, ඔහුගේ කර බරෙන් නිදහස් කළෙමි. සමහරවිට අපි කියනවා දවස හරිම මහන්සි, මේ ස්ථානෙට ආවම හොඳටම මහන්සි, ඒ වගේම මේ ගෙදරට ගියාම හොඳටම මහන්සි, නැත්නම් අපි කියනවා මේ කඩේට ගියාම හොඳටම මහන්සි, නැත්නම් කියනවා ඔෆිස් එකට ගියාම අද වැඩ කරලා හොඳටම මහන්සි කියලා. ඉතින් මේ වෙලාවට අපි කාලයක් ගන්න දෙවියන් වහන්සේ සමග විවේකයක් ගන්න. සමහරවිට නිවාඩුවක් දාලා 3-4ක් කාමරයට වෙලා දොර වසාගෙන දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්න, දෙවියන් වහන්සේට ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න, බයිබලයේ කියවන්න, උන්වහන්සේ සමග කතා කරන්න, උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්න. ඒතර දෙවියන් වහන්සේ ඒ වෙලාවේදී දෙවියන් වහන්සේ සමග කාලය ගත කරද්දී ඒ වගේම පුරුදුලා සිටින මේ බයිබල් පද ප්‍රකාශ කරනවා. යේසුස් වහන්සේ පවා සමහර අවස්ථාවලදී උන්වහන්සේ බයිබල් පද ප්‍රකාශ කරා. මේ බයිබල් පදවල තියෙන පොරොන්දු, මේ බයිබල් පදයක් දෙවියන් වහන්සේ දාලා තියෙන්නේ ඒක අපිට කටින් ප්‍රකාශ කරන්න. ඒ බයිබල් පද දැන් මම කිව්වා වූ බයිබල් පද ඔයගොල්ලෝ ප්‍රකාශ කරන්න. එතකොට දෙවියන් වහන්සේ ඔයගොල්ලන්ව නිදහස් කරන්න යනවා. ඒ දෙවියන් වහන්සේ හැමතිස්සෙම කියනවා මම පොරොන්දු කඩන්න මිනිස්සෙක් නෙමෙයි කියලා. දෙවියන් වහන්සේ මේ වචනේ කියන මම තැවෙන්න මනුෂ්‍ය පුත්‍රයෙක් නෙමෙයි කියලා. ඉතින් උන්වහන්සේගේ පොරොන්දු වලට විශ්වාසවන්තව සිටිනවා. සමහර වෙලාවට ඒකට කාලය වැය වේ. ඕගොල්ලෝ පුරුදු වෙන්න වේ. දෙවියන් වහන්සේට දන ගසලා අද්දක උස්සගෙන යාචනා කරන්න. මේක ඕගොල්ලන්ට අපහසු වෙයි. හැබැයි ඕගොල්ලෝ යම් කිසි වෙලාවක කරන් දන ගහලා ඕගොල්ලෝ අද්දක උස්සලා අඩුම තරමේ විනාඩි 2-3ක්වත් දන ගසලා අද්දක උස්සලා යාචනා කරන්න පුරුදු වෙන්න. හොඳට ඉගෙන ගන්න මේ අද්දෙක් උස්සලා යාචනා කිරීමේදී මේ උන්වහන්සේ අපේ බර උසුලන තරන් වහන්සේ බර උසුලන ගැන වෙලාවක් තමයි මේ අද්දෙක් උස්සලා යාචනා කරද්දී අපි අත්ොස්වන් දෙවියන් වහන්සේට යාචනා කරද්දී අපි දකිනවා බයිබලයේ උදාහරණ වලින් උන්වහන්සේ අපේ යුද්ධ වලින් අපිට ජයග්‍රහණ දෙනවා. මේ බර කියන්නේ සමහරවිට යම්කිසි ආත්මික යුද්ධයක් අපිට නොපෙනෙන. ඉතින් මේ වගේ අවස්ථාවලදී අපි මේ අද්දෙක් උස්සන් උන්වහන්සේට ප්‍රශංසා කරද්දී, නමස්කාර කරද්දී, යාචනා කරද්දී උන්වහන්සේ අපේ බරෙන් අපිව නිදහස් කරනවා. ඉතින් මේ වෙලාවේ ඔයගොල්ලෝ අල්ලගන්න බලන්න මේ දේව වචනේ මේ කුඩා කොටස්. ඒ වගේම අපි දකිනවා අපි සමහරුත් එක්ක සමහර මුණ ගැහෙද්දී අපිට තේරෙන අනවශ්‍ය බරක් අපිට එනවා කියලා. ඉතින් මේවා ආත්මික
දේවල් සමහරවිට ඕගොල්ලන්ට එකපාර ඕගොල්ලන්ට මේව අත්දැකීමක් නැති වෙයි. මේ පුද්ගලයා ගෙදරට ආවම අපිට හොඳට මහන්සි. නැත්තම් අපිට තිබුණ නැති ඔලුව කැක්කමක් අද ආවා. ඉතින් මේ වගේ සමහරවිට අනිත් අයගේ බර අපිට එන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් මේ හැම අවස්ථාවකදීම පුරුද්දක් වශයෙන් මේ දෙවියන් වහන්සේ තුල කාලය ගත කරන්න පුරුදු වෙන්න. දෙවියන් වහන්සේ තුල කාලය ගත කරද්දී උන්වහන්සේ තුල තනි වෙද්දී උන්වහන්සේ තුල කාමරයකටලා අපි නිහඬ කාලයක් ගත කරද්දී උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරද්දී නමස්කාර කරද්දී ඒ වගේම උන්වහන්සේගේ සේවයන් වලට අපි කැප වෙලා ඒ සේවයන් කරද්දී අපිව උන්වහන්සේ නිදහස් කරන්න යනවා. ඉතින් මේ දේවල් පුරුදු වෙන්න අපි මේ උන්වහන්සේ සමග කාලය ගත කිරීමෙන් තමයි විශේෂයෙන් උන්වහන්සේ අපිව නිදහස් කරන්නේ. ඉතින් මේ දේවල් අල්ලගන්න මේ දේවල් ආත්මික දේවල් උන්වහන්සේ අපි මේ ආත්මික කටයුතු කරද්දී උන්වහන්සේ අපි පුරුදු පුහුණු කරනවා තවත් ඉහළ ආත්මික තලයේ දේවල් ඉගෙන ගන්න පිණිස. එලෙසම ගලාති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 1b කොටසේ සිට මෙසේ සඳහන් වෙනවා. නමුත් පරීක්ෂාවට නොපැමිණ පිණිස බලා ගනින්න එකිනෙකාගේ බර උසුලා එසේ ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරපල්ලා. මෙතෙන්දි කියනවා අපි අනිත් අයගේ බර උසුලන්න අවශ්‍යතාවය. එසේම මෙතෙන්දි විශේෂයෙන් සඳහන් කරනවා නුඹ පරීක්ෂාවට නොපැමිණ පිණිස බලා ගනින්න කියලා. විශේෂයෙන් අපි අනිත් අයගේ බර උසුලන වෙලාවේ ඒ යම්කිසි අපිට දරා ගන්න පුළුවන් බරක් උසුලන්න අපි වග බලාගත යුතු බව තමයි මේ ගලාති පොතේ දෙවියන් වහන්සේ කියන්නේ. ඉතින් මේ දෙයට හොඳට අල්ලගන්න අපි යම්කිසි බරවල් ඉසලිය යුතුයි. හැබැයි අපි පරීක්ෂාවට නොපැමිණ පිණිස අපි වග බලාගත යුතුයි. අපි කියමු අපි කෙනෙක්ට යාච්ඡා කරනවා. ඒ කෙනාට හොඳටම තරහ යනවා. අපි යාච්ඡා කරලා ඉවරුනහම ඒ කෙනාට තරහ එන්නේ නැහැ. හැබැයි අපිට තරහ යනවා. මොකද ඒ බර අපිට ඇවිල්ලා අපිට ඒක දරා ගන්න බෑ. අපි පරීක්ෂාවට වැටලා දැන්. ඉතින් මේකෙන් අපිට දරා ගන්න පුළුවන් බරක් තමයි අපි උසුලන්න අවශ්‍ය. ඉතින් මේක හොඳට අපි ඒත්තු ගන්න අවශ්‍යයි. සමහරවිට මේක අපිට තේරෙන්නේ නැහැ. මේක සමහරවිට කියනවා අපි ස්පිරිචුවලි අපි යම්කිසි හිරවීමකට භාජනය වෙන වෙලාවක් මේක. අපි සමහරවිට කකුලේ අමාරුයි තියෙන කෙනෙක්ට යාච්ඡා කරනවා. පහවදා අපේ කකුලේ අමාරුයි. අපි සමහරලාට ඔළුව කැක්කුම තියෙන කෙනෙක්ට යාච්ඡා කරනවා. පහවදා අපිට ඔළුව කැක්කුම. ඒ වෙලාවට කරන්න යුතු කාරණා කීපයක් තියෙනවා. එක දෙයක් තමයි අපි කෙලින්ම දෙවියන් වහන්සේ වෙතට යන්න අවශ්‍යයි. අර මං කිස්සලා කිව්වා වගේ අපි කාමරයකට ගිහින් අපි යාච්ඡා පටන් ගන්න අවශ්‍යයි. දේව වචනේ කියවන්න අවශ්‍යයි. ඒ වගේම අපි දෙවියන් වහන්සේගේ එළිදරව්වක් ගන්න අවශ්‍යයි. මේ දෙයට මොකද කරන්න කියලා. අපි අනිත් මනුස්සයට යාච්ඡා කරා ඒ අමාරුව අපිට ඇවිල්ලා දැන්. ඉතින් අපි මේ වෙලාවට දෙවියන් වහන්සේම ගනුදෙනු කරන්න අවශ්‍යයි. අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. දෙයක් තමයි අපිට උසුලන්න පුළුවන් බර තමයි අපි උසුලන්න ඕනේ. එහෙම නැත්නම් අපි අනවශ්‍ය බරක් ඉසුලුවස් අපි ඒක දෙවියන් වහන්සේ වෙතට ගිහින් ඒක දෙවියන් වහන්සේ මත ඒ බර තිබිය යුතුයි. නැත්නම් ඒක බර දරාගෙන අපි ඒ කකුලේ අමාරුව තියාගෙන මාස ගණන් අවුරුදු ගණන් අපි ඉන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ වගේ වෙලාවට අපි දෙවියන් වහන්සේ වෙතට ගිහින් පැය 2 3 4 5 අපි යාච්ඡා කරලා අපේ බර දෙවියන් වහන්සේ මත තබන්න අවශ්‍යයි. විශේෂයෙන් අපි අනිත් අයගේ බර උසුලන වේලාවන් වලදී නික්මයාම 17:11 දෙවියන් වහන්සේ මෙසේ පවසනවා. මෝසෙස් තමාගේ අත ඔසවා සිට විට ඊශ්‍රායල්වරු ජයගත්තෝය. ඔහුගේ අත පහත හෙළු විට අමලෙක්වරු ජයගත්තෝය. එහෙත් මෝසෙස්ගේ අත් බර වුණේය. එවිට ඔහු ගලක් රැගෙන ඔහුට යටින් තැබුවය. ඔහු ඒ පිට හිඳගත්තේය. ආරොන් සහ හූර් දෙපැත්තෙන් සිට ඔහුගේ අත් උසුලා සිටියෝය. එවිට ඔහුගේ අත් ඉර බස්නා තෙක් ස්ථිරව තිබුණේය. මෙසේ යොෂුවා අමලෙක් හා ඔහුගේ සෙනග කඩු මුවහතින් පරාජය කළේය. විලාප ගී 3:41 දෙවියන් වහන්සේ මෙසේ කියනවා. ස්වර්ගයේ සිටින දෙවියන් වහන්සේ වෙතට අපගේ අත් සමග අපේ සිත් ඔසවමු. මෙතන කියනවා අත් සමග අපේ සිත් ඔසවමු කියලා. සමහරු කියනවා අපි සිත් ඔසවනවා කියලා. අපි අත් සමග සිත් ඔසවන්න කියලා මෙතන විලාප ගී පොතේ දෙවියන් වහන්සේ කියනවා. එලෙසම ගීසාවලිය 134 දෙකේ කියනවා ශුද්ධස්ථානයේ දෙසට අත් ඔසවා ස්වාමින්ට ප්‍රශංසා කරව. ඒ වගේම 1 තිමෝති 2:8 නැවතත් දෙවියන් වහන්සේ කියනවා එබැවින් පුරුෂයන්
සෑම තැන්හිම කෝපයත් විවාදයක් නැතුව පිරිසිදු අත් ඔසවා යාච්ඡා කරනවාට කැමැත්තෙමි. අපි අත් ඔසවීම ගැන ඉගෙන ගත්තොත් දාවිත් තමයි ඒකට තියෙන හොඳම උදාහරණය. දාවිත් තුලින් සුද්ධාත්මයන් වහන්සේ කතා කරනවා ගීතාවලිය 141 දෙවැනි පදයේ. මාගේ යාච්ඡාව ඔබ ඉදිරියේ සුවඳ දුම්ෙන්ද මාගේ අත් ඔසවීම සන්ධ්‍යාව පූජාව මෙන්ද පිහිටා ගනීවා. මෙතනදී කියනවා මේ අත් එසවීම සන්ධ්‍යාව පූජාවක් කියලා දෙවියන් වහන්සේට. ඒ කියන්නේ මේක ඔෆරින් එකක්. අත් එසවීම ඔෆරින් එකක්. ඉතින් මේක ඉගෙන ගන්න ඔයගලන්ට අලුත් ඉගැන්වීමක්. අපි සාමාන්‍ය ප්‍රශංසා කරද්දි මේ අත්පොලසන් දීමත් දෙවියන් වහන්සේට ඔෆරින් එකක්, පූජාවක්. ඉතින් මේ වගේ දේවල් ආත්මික දේවල් ඔයගලන්ට ටිකක් කාලයක් යයි සමහරවිට මේ ඉගෙන ගන්න. මේවා ඔයගලන්ට පුරුදු නැති වෙයි. ඒ දෙවියන් වහන්සේ ටිකින් ටික ඔයගලන්ට මේ දේවල් ඉගෙන ගන්න යනවා. මේ අත්තිස්වා යාච්ඡා කිරීමේ බලය මම පෞද්ගලිකව අත්දකපු දෙයක්. ඒක හින්දා තමයි ඔයගලන්ට මේක දිගටම මම කියලා දෙන්නේ. අපි නිදහස් වෙන්න, අපේ බරෙන් නිදහස් වෙන්න මේ අත්තිස්වා යාච්ඡා කිරීම ඊටාම බලවත් ආයුධයක්. සියලු දෙනාට යේසු පිහිටයි.